got so motherfucking design on right now. Bring it down, bring it down, bring it down. I got 3 old guys on the block. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම හදන්නේ කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක්. ඉතින් ඔයාලමයි කලින් වීඩියෝ එක දැක්කනම් ඔයාලා දන්නවා කොහොමද ෆෝන් චාම් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔන්න ඒ ෆෝන් චාම් එකම තමයි අද හදන්නේ. හැබැයි ටිකක් වෙනස් විදියට තමයි අද මම ෆෝන් චාම් එක හදන්න යන්නේ. එහෙනම් ඉතින් බලමු අපිට ෆෝන් චාම් එක හදන්න මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ බටර්ෆ්ලයි charm එකක්. අද මම පාවිච්චි කරන්නේ නිල් පාට බටර්ෆ්ලයි කෙනෙක්. මොකද මගේ කස්ටමර් කිව්වේ එයාට බ්ලූ කලර් බටර්ෆ්ලයි කෙනෙක් දාලා හදලා දෙන්න කියලා. ඉතින් මුලින්ම බටර්ෆ්ලයි charm එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ ෆෝන් charm හදාගන්න අවශ්‍ය කරන මෙන්න මේ විදිහේ ෆෝන් ස්ට්‍රැප් එක. ඉතින් මම මේක ප්‍රොනවුන්ස් කරන හරියට දන්නේ නැහැ. මම ඒක නිසා ස්ක්‍රීන් එකේ මේකට කියන නම මම දාන්නම්. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ letter beads. ඉතින් ඇත්තම කිව්වොත් අද හදන්නේ කස්ටමයිස් නේම් ෆෝන් charm එකක්. ඉතින් ඒක නිසා මම මෙන්න මේ විදිහට මට කස්ටමයිස් කරලා දෙන්න කියපු නාමයේ ලෙටර්ස් ටික මම වෙනම තෝරගෙන තියාගත්තා. ඒ වගේම දැන් මට අවශ්‍ය වෙනවා jumping wings, ඒ වගේම eye pins. ඉතින් අද මම පාවිච්චි කරන්නේ silver color eye pin එකක්. ඉතින් ඔයාලට කැමති නම් මේකේ gold eye pin එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මට jumping wings අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි අපිට අද ෆෝන් charm එක හදන්න අවශ්‍ය වෙන්නේ. jumping ring එකක්, eye pin එකක්, මෙන්න මේ වගේ පටියක්, ඒ වගේම butterfly charm එකක්, ඒ වගේම letter beads. ඉතින් ඉස්සල්ලාම මම මගේ jumping ring එක අරගෙන jumping ring එක open කරගන්න තමයි දැන් යන්නේ. ඉතින් මම මෙතනදී අර මම වෙනදට පාවිච්චි කරන විදිහටම මගේ tools පාවිච්චි කරලා තමයි jumping ring එක open කරගන්නේ. ඉතින් මම හිතනවා මම මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඇති කියලා. මොකද ඒ වීඩියෝ එකෙත් මම කියලා දුන්නේ මෙන්න මේ විදිහෙම ෆෝන් charm එකක් හදන විදිහ. හැබැයි මේක රෙඩි එක ගොඩක් simple. ඊට පස්සේ අර open කරගත්ත jumping ring එකට අර butterfly දාගන්න තමයි දැන් යන්නේ. ඉතින් මේක චුට්ටක් චූටි නිසා පොඩ්ඩක් අපහසුයි butterfly එකට දාගන්න. ඉතින් මේ සමනලයේ මෙන්න මෙතන පොඩි සිදුරක් තියෙනවා. ඒ සිදුර මැදින් තමයි jumping ring එක මෙන්න මේ විදිහට දාගන්නේ. ඊට පස්සේ අපේ eye pin එක අරගෙන eye pin එකත් jumping ring එකට මෙන්න මේ විදිහට දාලා අපේ flat nose pill එක මේ තියෙන eye pin එක මෙන්න මේ විදිහට අර open කරගත්ත jumping ring එක ඇතුළට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ flat nose pill එක අරගෙන අර open කරගත්ත jumping ring එක close කරන්න විතරමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පේන්නේ දැන්. ඊට පස්සේ මම දැන් යන්නේ අර කස්ටමයිස් නේම් එක මගේ මේ eye pin එක ඇතුළට දාගන්න. ඉතින් මේ තියෙන letter beads මම letter beads වලත් round shape එක තමයි අද පාවිච්චි කරන්නේ. ඉතින් මම මට මේ කස්ටමයිස් කරලා දෙන්න කියපු නම මම මෙන්න මේ විදිහට පිළිවෙලට තියාගන්නවා. එතකොට මට ලේසියෙම eye pin එකට අර අකුරු පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙහෙම කස්ටමයිස් නේම් එකක් කරනවා නම් ඒ නම මෙහෙම වෙනම තියාගෙන ඊට පස්සේ eye pin එකට දාගන්න. ඉතින් මේ මම මෙතන කරන ස්ටෙප් එක ඔයාලට තේරෙනවනේ. ඒක ඉතින් වෙනම කියන අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ ෆෝන් charm හදාගන්න. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන මේක ෆෝන් charm එකක් විතරක් නෙමෙයි. ඔයාලට බෑග් එකක key tag එකක් විදිහට ඒ වගේම පර්ස් එකක key tag එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යතුරකකටත් මේක පාවිච්චි කරන්න පුළුවන් key tag එකක් විදිහට. ඊට පස්සේ අර මම ලෙටර්ස් දාගත්තාන් පස්සේ අපේ eye pin එකේ වැඩි කොටස මෙන්න මේ විදිහට අපේ round nose pill එක භාවිතා කරලා නවා ගන්නවා.
ජම්පින් එකේ අවසාන හරිය එන්නේ මේ විදිහට නවාගත්තාන් පස්සේ අපිට දැන් තව ජම්පින් රින් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මම අද පාවිච්චි කරන සිල්වර් කලර් එකෙන්ම තමයි. ඔයාලට කැමති නම් ගෝල්ඩ් කලර් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ජම්පින් රින් එක මම නැවතත් මෙන්න මේ විදිහට මගේ ටූල්ස් භාවිතා කරලා ඕපන් කර ගන්නවා. ඉතින් ඔයාලා මට කියන්න ඊළඟට මම මොකක්ද ඔයාලට ගේන්න ඕන වීඩියෝ එක කියලා. මොකද ඉතින් මම දන්නේ නැහැ ඔයාලට මොන වගේ වීඩියෝස්ද ගේන්න ඕන කියලා. ඒක නිසා අනිවාර්යෙන් මට කමෙන්ට් එකකින් කියන්න ඔයාලට මොකක්ද ඊළඟට අවශ්‍ය වීඩියෝ එක කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ජම්පින් රින් එක දාලා අපේ පොනි ස්ට්‍රැප් එකේ තියෙන සිදුරට මෙන්න මේ විදිහට ජම්පින් රින් එක දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක චුට්ටක් දාගන්න අපහසුයි. හැබැයි ඉතින් හිමීට ඔයගොල්ලෝ එක පරිස්සමෙන් බලලා දාගන්න. ඉතින් මේ ජම්පින් රින් එකත් ෆ්ලැග් නෝස් පිලේ එක භාවිතා කරලා ක්ලෝස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් වැඩි දෙයක් නෑ. හරිම සිම්පල් මේක. ඒ වගේම වැඩි කාලයක් යන්නේත් නෑ. ඉතාමත් කෙටි කාලයකින් හදාගන්න පුළුවන් ලස්සන නිර්මාණයක්. ඉතින් මේක මට ඕඩර් එකක් ආපු කස්ටමර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වෙලේදී යා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම thank you so much මට ඕඩර් එකක් දැම්මට. ඉතින් මේ වගේම තවත් ෆෝන් charms, ඒ වගේම bracelet, necklace, jewelries හදන වීඩියෝස් ගොඩක් ඉදිරියේදී මම මගේ channel එකෙන් ගේන්න හිතන් ඉන්නවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක end කරන්න තමයි යන්නේ. මෙච්චර වෙලා මම කියන දේවල් අහගෙන බලන් ඉන්න හැම දෙයකටම ගොඩක්ම ස්තුතියි. අදට ගිහින් එන්න. bye bye.